හරි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ දෝලන හතරංග පාඩමේ සරල අනුවර්තීය චලිතය කියන එක සම්පූර්ණයෙන්ම නැවත මුල ඉඳලා පොඩි වෙලාවකින් නැවත මුල ඉඳලා මතක් කරගන්න එක. ඉගෙනගෙන නැති අයට අලුතින් ඉගෙන ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඉගෙනගෙන තියෙන අමතක වෙච්ච අයට දැන් මේකෙදි නැවත පොඩි වෙලාවක් අරගෙන සම්පූර්ණ මුල ඉඳලා මතක් කරගන්න පුළුවන්. හරි සරල අනුවර්තීය චලිතය. සරල අනුවර්තීය චලිතය කියලා කියන්නේ සරල රේඛීය මාර්ගයක දෝලණය වන වස්තුවක සරල රේඛීය මාර්ගයක මෙන්න මෙහෙම ඉස්සරහට පස්සට දෝලණය වෙන වස්තුවක දෝලන කේන්ද්‍රයේ දිශාවට පවතින ත්වරණය දෝලන කේන්ද්‍රයේ සිට මයින විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වෙන චලිතවලට. ඒ කියන්නේ මේකයි. දැන් මෙහෙම දෝලණය වෙන වස්තුවක් මේ වගේ ස්ථානයක ඉන්න සාධාරණ අවස්ථාවක් ගත්තොත් මෙන්න මේ වගේ තැනක ඉන්න සාධාරණ අවස්ථාවක් ගත්තොත් මේ වස්තුවට දෝලන කේන්ද්‍රයේ ඉඳලා මයින විස්ථාපනය මෙන්න මේක x කියලා ගත්තොත් හරි x කියලා ගත්තොත් මේ වස්තුවට දෝලන කේන්ද්‍රයේ දිශාවට තියෙන ත්වරණයක්. ඒ කියලා අපි ගමුකෝ. දෝලන කේන්ද්‍රය දිශාවට තියෙන ත්වරණයක්. දෝලන කේන්ද්‍රයේ දිශාවට තියෙන ත්වරණය දෝලන කේන්ද්‍රයල වස්තුව දිහාට වයින් විස්ථාපයට අනුලෝමව සමානුපාතික වෙනවා නම්. ඒ කියන්නේ x කියන එක නැත්නම් a කියන එක අනුලෝමව සමානුපාතික වෙනවා x ට. මෙන්න මේ වගේ චලිතවලට තමයි සරල අනුවර්තීය චලිතය කියලා කියන්නේ. අපි මෙතනදී මේ x ට ඍණ ලකුණ දා ගන්නවා. මොකද ඒකට හේතුව හැමතිස්සෙම දෝලන කේන්ද්‍රයල වස්තුවල තියෙන විස්ථාපනය මේ පැත්තට තියෙද්දි ත්වරණය තියෙන්නේ මේ පැත්තට. දැන් මේ වස්තුව මේ පැත්තේ ඉන්න අවස්ථාවක් ගත්තොත් එහෙම. එතකොට දෝලන කේන්ද්‍රයල වස්තුවට තියෙන විස්ථාපනය මේ පැත්තට තියෙන්නේ. එතන මේ වෙලාවේ වස්තුව මත ත්වරණය තියෙන්නේ මේ පැත්තට. හැමතිස්සෙම වස්තුව මත දෝලන කේන්ද්‍රයේ දිශාවට තමයි ත්වරණය තියෙන්නේ. සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් කියලා කියන්නේ සරල රේඛීය මාර්ගයක දෝලණය වෙන වස්තුවක්. සරල රේඛීය මාර්ගයක දෝලණය වෙන වස්තුවක්. ඒකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ඒ වස්තුව මත හැමතිස්සෙම දෝලන කේන්ද්‍රයේ දිශාවට ත්වරණයක් තියෙනවා. අන්නේ ත්වරණයේ විශාලත්වය දෝලන කේන්ද්‍රයේ ඉඳලා වස්තුවට මයින විස්ථාපයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ ඈතට යන්න මේ පැත්තට තියෙන ත්වරණය වැඩි වෙනවා. මේ පැත්තට ඈතට යද්දිත් මේ පැත්තට ඈතට යන්න මේ පැත්තට තියෙන ත්වරණය වැඩි වෙනවා. හරිද? ඒවයි වෙන්නේ. එතන හැමතිස්සෙම ත්වරණය තියෙන්නේ දෝලන කේන්ද්‍රයේ දිශාවට. හරි? එතන ඒ ත්වරණයේ විශාලත්වය දෝලන කේන්ද්‍රයේ ඉඳලා මයින විස්ථාපයට අනුලෝමව සමානුපාතික වෙනවා. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් එතකොට මේ පැත්තට යද්දි කොහොමද මෙහෙට ත්වරණයක් තියෙන්නේ? එහෙම තියෙන්න පුළුවන් නේ බා. ඇයි? වස්තුවක් යම් දිශාවකට මන්දනය වෙනවා නම් ඊට විරුද්ධ දිශාවටනේ ත්වරණයක් තියෙන්නේ. ඒතර ත්වරණයේ දිශාව ඊට විරුද්ධ දිශාවට යනවනේ. ඒ නිසා මේ පැත්තට යද්දී වස්තුව මන්දනය වෙවි යන්නේ. වස්තුව මේ පැත්තට මන්දනය වෙවි යනවා කියන්නේ මේ පැත්තට තමයි ත්වරණය තියෙන්නේ. ඊට පස්සේ නැවත මෙහෙට වස්තුව එද්දී ත්වරණය වෙවි ඉන්නේ. ඒතර ත්වරණය තියෙන්නේ මේ පැත්තට. හැමතිස්සෙම ත්වරණය තියෙන්නේ දෝලන කේන්ද්‍රයේ දිශාවට. හරි. ඒ තමයි දෝලන කේන්ද්‍රයේ සරල අනුවර්තීය චලිතයේ අරස දැක්වීම. දැන් වැදගත්ම කතාව සරල අනුවර්තීය චලිතය සම්බන්ධ ගැටලු විසඳීමට සරල අනුවර්තීය චලිතය පිළිබඳ අධ්‍යයනය කිරීමට අපි සමීකරණ ගොඩනගා ගන්නවා. පළවෙනි සමීකරණය විදිහට අපි ගොඩනගා ගන්නවා සමීකරණයක් සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක විස්ථාපනයත් එක්ක ත්වරණය වෙනස් වෙන විදිය. ඒකට තමයි අපි ලාක්ෂණික සමීකරණය කියලා කියන්නේ. ඒ සමානයි ඍණ ඔමේගා වර්ග x. මේක තමයි ලාක්ෂණික සමීකරණයේ සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක x සමග නැත්නම් විස්ථාපනය සමග ත්වරණය වෙනස් වෙන විදිය. ඍණ ලකුණ දාලා තියෙන්නේ විස්ථාපනයත් ත්වරණයත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බව හඟවන්න. මේ සමීකරණය භාවිතා කරලා අපට ත්වරණය උපරිම වන අවස්ථාව සඳහා සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ත්වරණය උපරිම වෙන්නේ x උපරිම වෙද්දිනේ. ඒ කියන්නේ විස්ථාපනය උපරිම වෙද්දිනේ. ඒ කියන්නේ මෙයා මෙන්න මෙතන ඉද්දි. නැත්නම් විස්තාරයේ ඉද්දි තමයි ත්වරණය උපරිම වෙන්නේ. එහෙනම් උපරිම ත්වරණය සඳහා ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන් a max කියලා ගත්තොත් සමානයි කියලා ගන්න පුළුවන්. විස්ථාපනය උපරිම වෙද්දි. ඒ කියන්නේ විස්තාරයේ වෙද්දි. විස්තාරයට අපි දාගන්නේ a අකුරනේ. එහෙනම් x වෙනුවට a දාගත්තා නම් හරියට ඔමේගා වර්ග a කියලා ගන්න පුළුවන්. නැත්නම් මම ලස්සනට a ඔමේගා වර්ගය කියලා ගන්න. මෙතන මම ඍණ දාන්න නැතුව ඉන්නම්. මට මේ උපරිම ත්වරණයේ විශාලත්වය සඳහා අගයක් තමයි මෙහෙම ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහටම විස්ථාපනයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන විදිහේ සමීකරණයක් ගන්න. ඒතර ඒක ඔයාලා දන්නවා ඉගෙනගෙන තිනවා v සමානයි ධන හෝ ඍණ ඔමේගා වර්ගමූල a වර්ග ඍණ x වර්ග කියලා. මෙතන ඔමේගා කියලා කියන්නේ නියතයක්, a කියලා කියන්නේ විස්තාරය, කියන්නේ මේ උපරිම විස්ථාපනය, x කියලා කියන්නේ යාගේ ඒ මොහොතේ විස්ථාපනය. හරි. එතන මෙන්න මේ සමීකරණයෙන් අපිට උපරිම ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. උපරිම ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේක උපරිම වෙන්නේ v උපරිම වෙන්නේ මෙන්න මේක උපරිම වෙද්දිනේ a වර්ග ඍණ x වර්ග කෙනෙක් උපරිම වෙද්දිනේ. a වර්ග ඍණ x වර්ග කෙනෙක් උපරිම වෙන්න නම් x අඩුම වෙන්න ඕනේ. මොකද මෙතන a වර්ග ඍණනේ තියෙන්නේ. ඒත් x අඩු වෙද්දි තමයි මෙන්න මේක උපරිම වෙන්නේ. එහෙනම් x අඩු වෙලා වෙන්න පුළුවන් අඩු භාගය තමයි බිඳුව. එහෙනම් x බිඳුවක් වෙද්දි තමයි v උපරිම වෙන්නේ. ඒතර v max සමානයි x බිඳුව වෙන අවස්ථාවනේ. ඒතර a වර්ගයේ වර්ගමූලය කියන්නේ a වෙනවා. ඒතර a ඔමේගා කියලා ගන්න පුළුවන්. මෙතන ධන හෝ ඍණ දාගත්තේ කිසියම් විස්ථාපනයකදී වස්තුවක් කිසියම් සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් කිසියම් විස්ථාපනයකදී ඒ වස්තුවට ධන පැත්තටත් ඍණ පැත්තටත් දෙපැත්තටම ප්‍රවේග තියෙන්න පුළුවන්. දැන් මේ බලන්න. දැන් වස්තුවක් මෙහෙම සරල අනුවර්තීය චලිතයේ දෙනවා. මෙහෙම ඉස්සරහට පස්සට යනවා.
ඒතර මෙන්න මේ වගේ විස්ථාපනයකදී කිසියම් අවස්ථාවක වස්තුව මේ පැත්තට යන්නත් පුළුවන්, ආය වස්තුව මේ පැත්තට එන්නත් පුළුවන්. මෙහෙට යන්නත් පුළුවන්, මෙහෙට එන්නත් පුළුවන්. ඒ නිසා තමයි ධන හෝ ඍණ ප්‍රවේගය සඳහා සමීකරණයට දාලා තියෙන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ විස්ථාපනයත් එක්ක ත්වරණය වෙනස් වෙන විදිය. මේ තියෙන විස්ථාපනයත් එක්ක ප්‍රවේග වෙනස් වෙන විදිය. ඒ වගේම තමයි අපි සමීකරණය ගොඩනගත්තා කාලයත් එක්ක විස්ථාපන වෙනස් වෙන විදිය. කාලයත් එක්ක විස්ථාපන වෙනස් වෙන විදිය x සමානයි a sin omega t. කාලය සමග විස්ථාපන වෙනස් වෙන විදිය. හැබැයි මේ සමීකරණය දාන්න පුළුවන්නේ දෝලන කේන්ද්‍රයෙන් චලිතය ආරම්භ කරන අවස්ථාවලදී විතරයි. ඒ කියන්නේ මෙන්න මෙතනින් දෝලන කේන්ද්‍රය කියන්නේ හරිය මැද ඒ චලිතයේ මධ්‍ය ලක්ෂය. දෝලන කේන්ද්‍රයෙන් චලිතය ආරම්භ කරන අවස්ථාවලදී විතරයි මේ සමීකරණය හරියන්නේ. දෝලන කේන්ද්‍රයෙන් නෙවෙයි නම් චලිතය පටන් ගන්නෙ. එතකොට අපි මේ සමීකරණය චුට්ටක් වෙනස් කරනවා. එතකොට අපි මේ සමීකරණය x සමානයි a sin හරි omega t එතෙන් දෙනකන් හරි ධන omega t sin omega t නෙවෙයි sin omega t දන ෂයි කියලා කාලාරම්භ කෝණේ බස්සනවා. හරි කාලාරම්භ කෝණේ බස්සනවා. මේ omega සහ ෂයි ගැන පොඩි අදහසක් ගන්නත් එක්ක අපි මෙන්න මේක සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක් සම්බන්ධව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මේ හැම සමීකරණයකම ඔමේගා තිබ්බනේ. මොකද්ද මේ ඔමේගා කියලා කියන්නේ? අපි කියනවා සරල අනුවර්තීය චලිතය සඳහා නියතයක් කියලා. හැබැයි මොකක්ද මේ නියතය කියන එක ගැනත් පොඩි අදහසක් තියෙන්න ඕනේ. සහ මේ ෂයි ගැනත් පොඩි අදහසක් තියෙන්න ඕනේ. මම විස්තර කරන්නම් මෙහෙම. අපි සරල අනුවර්තීය චලිතය සම්බන්ධ ප්‍රකාශන ගොඩනගද්දී අපි ප්‍රධාන වශයෙන් ගන්න දෙයක් තමයි සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත්ත චලිතයක්. එතකොට අපි කියනවා ඕනම සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත්ත චලිතයක් තියෙනවා කියලා. එතකොට අපි මෙන්න මේ වගේ වෘත්තාකාර මාර්ගයක යන වස්තුවක් සැලකුවොත් එහෙම. මෙහෙම වෘත්තාකාර මාර්ගයක ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් යන වස්තුවක් සැලකුවොත් එහෙම. මෙහෙම ඔමේගා ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුවක් මේ වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා. එතකොට මේ පැත්තෙන් ආලෝක කිරණක් දාලා එවලා මෙහෙම බිත්තියක් වගේ තිබ්බොත් එහෙම මෙයාගේ හෙවණැල්ලක් මෙන්න මෙතන වදිනවා. මෙයා වෘත්තාකාර මාර්ගයක ගමන් කරද්දී ඔයාලට පේනවා මෙයාගේ හෙවණැල්ල මේ බිත්තිය මත ඉහළට පහළට සරල අනුවර්තීය චලිතයක දෙනවා කියලා. මෙයා වෘත්තාකාර මාර්ගයක යද්දී මේ හෙවණැල්ල උඩට පහළට සරල අනුවර්තීය චලිතයක දෙනවා. හරිනේ? උඩට පහළට සරල අනුවර්තීය චලිතයක දෙනවා. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙන්න මේ හෙවණැල්ල මොකද වෙන්නේ උඩට පහළට සරල අනුවර්තීය චලිතයක දෙනවා. ඊට පස්සේ මේ හෙවණැල්ලේ චලිතය මම නිකන් ඇඳුත් මෙහෙම උඩට යනවා. නැවත පහළට එනවා. ආයෙ මෙහෙට එනවා. ආයෙ මෙතන එනවා. කොහොම සරල අනුවර්තීය චලිතයක දෙනවනේ. හරි. ඒතර තේරුම් ගන්න අපි කියනවා අපි මෙහෙම කියනවා මොකද්ද? මෙන්න මේ සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත්ත චලිතය තමයි මේ තියෙන්නේ. ඔය විදිහට අපිට ඕනෑම සරල අනුවර්තීය චලිතයක් සඳහා අනුරූප වෘත්ත චලිතයක් ගන්න පුළුවන්. නෑම සරල අනුවර්තීය චලිතයක් සඳහා මේ විදිහට ඊට අනුරූප වෘත්ත චලිතයක් ගන්න පුළුවන්. එතකොට කිසියම් සරල අනුවර්තීය චලිතයකට අනුරූප වෘත්ත චලිතයේ කෝණික ප්‍රවේගය තමයි අර සරල අනුවර්තීය චලිතය සඳහා මේ නියතයේ විදිහට ඔමේගා විදිහට පාවිච්චි කරන්නේ. පැහැදිලිද කතාව? හරි ඒක තමයි ඒකේ නියතයේ බවට පත් වෙන්නේ. දැන් ඔයා හිතන්න කිසියම් කදෙන් මෙන්න මෙතනදී වස්තුව මෙතන ඉන්නවා. එතකොට ඊට අදාළව සරල අනුවර්තීය චලිතයේ දිනේ යාගේ හෙවණැල්ල මෙතන ඉන්නවා. දෝලන කේන්ද්‍රය. හරි. කිසියම් කාලයකට පස්සේ මෙයා මෙතෙන්ට ගියා නම් එහෙම කරගෙදි මෙයා මෙතෙන්ට ආවා නම් එතකොට ඊට අදාළ සරල අනුවර්තීය චලිතයේ දිනේ යාගේ හෙවණැල්ල මෙතෙන්ට එනවා. ඒතර මේ වෙලාවේ මෙයා කරගිලා තියෙන කෝණය θ ඊට අදාළ නැත්නම් ඊට අනුරූප සරල අනුවර්තීය චලිතයේ දින වස්තුව ගමන් කරලා තියෙන විස්ථාපනය x. එතකොට අපි කියනවා කිසියම් සරල අනුවර්තීය චලිතයේ දින වස්තුවක් සිද්ධ කරලා තියෙන විස්ථාපනයේට අනුරූපව වෘත්ත චලිතයේ කරගිලා තියෙන කෝණයට අපි කියනවා කලාව කියලා. හරිද? එතකොට මෙන්න මේ සරල අනුවර්තීය චලිතයට දාලා කලාව කියලා කියන්නේ සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් සිද්ධ කරන විස්ථාපනයට අනුරූපව වෘත්ත චලිතයේ යෙදෙන වස්තුව කැරකෙන කෝණයට. නිකන් කියන්නේ මෙතනදී මෙන්න මෙතන දෝලන කේන්ද්‍රයේ චලිතේ පටන් ගද්දී මීට අදාළ කලාව බිඳුවයි කියලා කියන්න පුළුවන්. මේක මෙතෙන්ද ගියාට පස්සේ එතකොට මෙයා මෙහෙම කැරගෙනවනේ. එතකොට මෙතන කලාව අංශක 90යි කියලා කියන්න පුළුවන්. එතකොට මේක මෙහෙම ගියා මෙතන. ඊට පස්සේ නැවතායේ මෙහෙම පහළට එද්දී එතකොට මේ කැරකිලා තියෙන කොනේ 180යි කියලා කියන්න පුළුවන්. එහෙනම් මෙහෙම ගිහිල්ලා මෙතෙන්ද ආයෙත් මෙයාගේ කලාව 180යි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මෙතෙන් එද්දී මෙතන කලාව 270යි කියලා කියන්න පුළුවන් නේ. ඒ කොහොම ගිහිල්ලා සම්පූර්ණ වටයක් ගියා කියලා මෙතෙන්ද නැවතේනවා කියලා කියන්නේ මෙතන මෙයා කලාව 360යි කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? තව ඉතින් ඔන්න ඔය විදිහට පොඩි අදහසක් ගන්න. ඕනම සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවකට අනුරූප වෘත්ත චලිතයක් අපට අර්ථ දක්වන්න නැත්නම් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. ඒ වෘත්ත චලිතේ භාවිතා කරලා තමයි අත්‍තරම මේ ගොඩක් සමීකරණ මෙන්න මේවා අපි ව්‍යුත්පන්න කරන්නේ. හරි. ඊළඟට සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක ආවර්ත කාලය t.
කැපිටල් T. ආවර්ත කාලය කියන්නේ සම්පූර්ණ වටයක් ගමන් කරන ගත වන කාලය නෙමෙයි. සරල අනුවර්තී චලිතය දෙන වස්තුව සම්පූර්ණ වටයක් ගමන් කරද්දී ඊට අනුරූප වෘත්ත චලිතය සම්පූර්ණ වටයක් ගමන් කරනවා. එහෙනම් සරල අනුවර්තී චලිතය දෙන වස්තුවක් සම්පූර්ණ වටයක් ගමන් කරන ගත වන කාලයයි ඊට අනුරූප වෘත්ත චලිතය සම්පූර්ණ වටයක් ගමන් කරන ගත වන කාලය සමානයි. එහෙනම් ආවර්ත කාලය අපිට සාමාන්‍යයෙන් අර වෘත්ත චලිතයේදී වගේම ගන්න පුළුවන් T25 බෙදීම ඔමේගා කියලා. 25 බෙදීම ඔමේගා කියලා. සංඛ්‍යාතයේ ඕන නම් සංඛ්‍යාතය කියලා කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය. ආවර්ත කාලයේ පරස්පරය. ඉතින් සරල අනුවර්තීය චලිතය දෙන වස්තුවක සරල අනුවර්තීය චලිතය සම්බන්ධ මූලික සිද්ධාන්ත ටික තමයි ඔය තියෙන්නේ. ඊට අමතරව අපි A level වලදී සරල අනුවර්තීය චලිතයේ භාවිත කිහිපයක් කතා කරනවා. ප්‍රධාන වශයෙන් සරල අවලම්බයක සරල අනුවර්තීය චලිතය සහ හෙලික්සිය දුන්නක සරල අනුවර්තීය චලිතය. සරල අවලම්බයක ආවර්තකාවේ සරල අනුවර්තීය චලිතය සැලකුවොත් මෙන්න මෙහෙම සරල අවලම්බයක් අරගෙන අපි මෙහෙම පැද්දලා අතෑරියට පස්සේ මෙයා මෙහෙම සරල අනුවර්තීය චලිතයක දෙනවා. එතකොට මෙයාගේ ආවර්ත කාලය t සමානයි කියලා මට ලියන්න පුළුවන් 25 වර්ගමූල l බෙදීම g කියලා. 25 වර්ගමූල l බෙදීම g කියලා. ඒ වගේම හෙලික්සිය දුන්නක් ගත්තොත් මෙහෙම සැහැල්ලු හෙලික්සිය දුන්නකට මෙහෙම ස්කන්ධයේ එම්මන වස්තුවක් සම්බන්ධ කරලා මේක ඇදලා අතෑරියොත් එහෙම මෙයා සරල අනුවර්තීය චලිතයක දෙනවා. ඒතකොට ඊට අදාළ ආවර්ත කාලයේ t සමානයි 25 වර්ගමූල m බෙදීම k කියලා අපිට ගන්න පුළුවන්. m බෙදීම k කියලා ගන්න පුළුවන්. ඔය දෙකට පුළුවන් මතක තියාගන්නත් ඕනේ. හරි. මෙතනදී සරල අවලම්බයක ආවර්තක සරල අවලම්බයක චලිතය මෙන්න මේ අවලම්බට්ටක චලිතය සරල අනුවර්තීයයි කියලා හිතන්න නම් කුඩා කෝණ වලින් දෝලනය කරන්න ඕනේ. මෙන්න මේ කෝණය කුඩා වෙන්න ඕනේ. මේ දෝලනය කරන කෝණය කුඩා වෙන්න ඕනේ. මොකද ලොකු කෝණ වලින් ඔක දෝලනය කරොත් එහෙම එතකොට මේක අවලම්බට්ට වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන්නේ. කියන්නේ සම්පූර්ණ වෘත්තයක ගමන් කරන්නේ නැහැ. නමුත් චලනය වෙන්නේ වෘත්තාකාර පතයකනේ. සරල අනුවර්තීය චලිතය කියලා කියන්නේ රේඛීය මාර්ගයක චලනය වෙන එකකට. සරල අනුවර්තීය චලිතයක් වෙන්න නම් රේඛීය වෙන්න ඕන චලිතය. නිසා මෙතනදී වෘත්තාකාර වෙන නිසා මේ පතය. එතකොට අපිට ලොකු කෝණ වලින් දෝලණය වන සරල අවලම්බ වල චලිතය සරල අනුවර්තීයයි කියලා ගන්න බෑ. තේරෙනවද? එහෙනම් චූටි කෝණ වලින් දෝලණය වන සරල අවලම්බයක තමයි චලිතය සරල අනුවර්තීයයි කියලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා බැලුවාම ඔයාලට තේරෙන එක දෙයක් තියෙනවා. මොකද්ද? සරල අවලම්බයක හරි හෙලික්සිය දුන්නක හරි ඕනම වස්තුවක ඇත්තටම ඕනම වස්තුවක් සරල අනුවර්තීය චලිතයක යෙදෙද්දී ඕනම වස්තුවක් ඕනම පද්ධතියක් සරල අනුවර්තීය චලිතයක යෙදෙද්දී එයාගේ ආවර්ත කාලය කියන එක විස්තරය මත රඳා පවතින්නේ නැහැ. විස්තරය කොච්චර ලොකුද කියන එක මත රඳා පවතින්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මෙහෙම සරල අවලම්බයක් මම ගත්තොත් මේ සරල අවලම්බය ආවර්ත කාලය කියලා කියන සම්පූර්ණ වටයක් ගමන් කරන ගත වන කාලයනේ. ඒ කියන්නේ මෙහෙම ඇදලා අතහැරෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම ආයෙ මෙතෙන් එන්න ගත වන කාලය. ආවර්ත කාලය කියලා කියන්නේ. එතකොට මම මේක පොඩ්ඩක් ඇදලා අතෑරියට පස්සේ සම්පූර්ණ වටයක් ගමන් කරන්න ගත වන කාලයයි ගොඩක් ඇදලා අතෑරියට පස්සේ සම්පූර්ණ වටයක් ගමන් කරන්න ගත වන කාලයයි දෙකම එකයි. ආවර්ත කාලයේ සදා පවතින්නේ L සහ G මත. L කියලා කියන්නේ අවලම්බයේ දිග, G කියලා කියන්නේ සපල තොරණය. මෙතන L කියලා කියන්නේ මොකද්ද? මේ L වල තියෙන තැන ඉඳලා මේ නූලේ දිග නෙවෙයි. L වල තියෙන තැන ඉඳලා මේ අවලම් බට්ටගේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. හරි. එතකොට මේ ඔන්න ඔය දෙක වෙනස් වෙන්නේ නැත්නම් ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ මම චුට්ටක් ඇදලා තෑරියා ගොඩක් ඇදලා තෑරියත් සම්පූර්ණ වටයක් ගමන් කරන්න යන්නේ එකම කාලයක්. ඔන්න ඒක කරලා බලන්න පුළුවන්. හරි. රයිට්. ඔය තමයි සරල අනුවර්තීය චලිතය සම්බන්ධ මූලික සිද්ධාන්ත. ඉතින් ඔයාලට පුළුවන් මේකත් එක්ක මේ දේවල් නැවත ටක් ගාලා මතක් කරගන්න. අපි ඊළඟට වීඩියෝ එකකින් හම්බ වෙනවා සරල අනුවර්තීය චලිතයේ සියලු ප්‍රස්ථාර ටික විනාඩි කිහිපයකින් මතක් කරන වීඩියෝ එකකින්.